දැන් මාත්‍යා මේ ප්‍රදේශයේ වනාලින් සිය ගණනකින් රංචු වලින් වාගේ ඉන්නවා. තනියෝ දෙන්නා තුන් දෙනා පාරවල් වල රෑ පාරක යන්න බෑ. රෑ 7-8 වෙනකොට පාරවල් වල. අලි. ඉතින් මේ වගා බිම් පාවා අද හුඟක් අපි අත්හැරලා තියෙනවා වගා නොකර. ඒ කිසිම දෙයක් කරලා කියා ගන්න විදියක් නැහැ. බලධාරීන්ට කිව්වට ඒත් නැහැ. අලි වෙඩිල්ලක් හරියකට අපිට හම්බ වෙන්නේ නැහැ. අලි වෙඩිල්ල ගන්න කිව්වත් දෙකක් ගන්න මීන්තරේට යන්න ඕන කිලෝමීටර් 6-7ක්. ගිහිල්ලා ඒත් හම්බ වෙන්නේ දෙකයි. ඉතින් ඒ වගේ ලොකු ප්‍රශ්න තියෙන අය නිසා මේවා හැකියක්මනින් විසඳලා අපිට මේ අලි කරදරෙන් සාමාන්‍ය නිදහස් වෙන විදියක් අපිට එක්ක අලි වැටවල් හරි මොන හරි දෙන ක්‍රමවේදයක්වත් හදලා දුන්නොත් නම් අපිට ලොකු සහනයක් වෙනවා මේක. අපිට මේ වන අලින්ගෙන් තියෙන විනාශය අද ඊයේ නෙමෙයි. මේවට කිසිම විසඳුමක් නැහැ. කොච්චර අපි දැඟලුවත් කරන්ට් වලවල් දැම්මත් කරන්ට් වලවල් කඩාගෙන එනවා. ඉතින් මේ තරම් විශාල ලාභ හානියක් වුණා. අපි පන්සලට බොහොම මහන්සිලා මේවා කරලා මේ ගස් කොළන් හදලා මේ ස්වාමීන් වහන්සේලා මේවට වතුර රෑ දවල් දෙකේ දැම්මා මේවට වතුර. හදලා මේ හලදාව යන්තම් ගන්න පට්ටම් හලදාව හැදුනා විතරයි. අද ඔක්කොම ඒවා විනාශ වුණා. මේකට අපට විසඳුමක් දෙන්න කියන එක තමයි ඉල්ලීම අපේ.